අපේ කියන්නේ අපේ හදවත නතර වෙන වෙලාවට අපි මොකක් හරි අරමුණක් ඇවිල්ලා සිතවිල්ලක් හරි ඇවිල්ලා හරිද අපි ඒ අරමුණත් එක්කම අපි මේ වුණොත් එහෙම පැටලුණොත් මොකද වෙන්නේ? මොකක් හරි දේශසාගත අරමුණක් ඇවිල්ලා හරි සිතවිල්ලක් ආවොත් අපි ඒකත් එක්ක පැටලිලා අපි මොකද කරන්නේ? අපේ අර චිත්ත කම්පන චිත්ත වේව්ස් කියලා කියන්නේ චිත්ත කම්පන. ඒ ස්වභාවය අර මොකද කියන්නේ අපි? ඒ වේව්ස් වල තියෙන කම්පන ධාරිතාව වැඩි වෙන්න පුළුවන්. තේරුණාද? ඔව්. එතකොට අර ඒ කම්පන වේව්ස් වලට අනුව තමයි අර මං හිතන විදිහට අර මේ සත්වයා කියන කෙනෙක් සත්වයා නෙමෙයි ඈ. ඒ කියන්නේ ඒව කම්පන වේව්ස් නේ. ඔව්. අපිට පනවන්න බෑ අර මේ සත්‍යයේ පුද්ගලයෙක් මෙම ආත්මයක් අරකයි මේකයි කියලා අපිට එහෙම පනවන්න බෑ. එහෙම පැනමුවොත් අන්න අර දිට්ඨියකට තමයි වැටෙන්නේ. මම කිව්වා අර අන්ත දෙකට වැටෙන ඒ කියන්නේ දිට්ඨියකට වැටෙනවා එහෙම කතා කරොත් එහෙම. තේරුණාද? දැන් මට හිතෙන විදියට මට මම කියන්නේ මමත් කියන්නේ ඉතින් හිතන දෙයක් මේක. හරිද? මට තේරෙන විදියට. හරිද? එතකොට මට හිතෙනවා අර මේ වේව්ස් වලට අනුව තමයි අර දැන් මෙතන කවුරුත් මේ කියන්නේ ඉපදෙනවා මැරෙනවා කියන එකක් මෙතන මේවා වෙන්නේ නැහැ. හරිද? තේරෙනවද? හෙලෝ? ඔව්. ඔව් මං අහගෙන ඉන්නේ. නෑ මං කියන්නේ නෑද මං කියන්නේ නෑ මේ ඉපදෙනවා මෙතන මැරෙනවා එහෙම කියලා කතන්දරයක් කියන්නේ නෑ. හරිද? අපිට දැන් මේ වේව්ස් වලට කාලයක් පනවන්න බෑනේ. ඔව්. ඒ කම්පන වල වේව්ස් කියන්නේ අර නිච්ච දෙයක් නෙමෙයි. ඒවා අනිච්ච දෙයක්. දැන් පොළොවට වතුරු බින්දුවක් වැටුණොත් වතුරු බින්දුවල මොකද වෙන්නේ? ඒක සමහරක් වෙලාවට උරා ගන්න පුළුවන්. සමහරක් වෙලාවට වාෂ්ප වෙනවා. ඔව්. හරිද? එහෙම ක්‍රියාවලියන්නේ තියෙන්නේ. ඔව්. එතකොට මෙන්න මේ වේව්ස් කියන ඒවත් අන්නේම තමයි ඒ මොහොතේ ඒ චිත්තක්ෂණයකට ඇති වෙන කම්පන ස්වභාවයෙන් එක්ක යම් අර ඒ කියන්නේ හදවතේ අක්‍රියත්වයත් එක්ක සම්පූර්ණයෙන්ම මේක ඉවර වෙනවනේ. හෙලෝ. අපි මරණය කියලා කියන්නේ මේ ශරීරයේ තියෙන යම් මොකක් හරි සංකූලතාවයක් නිසා අර හදවතේ අක්‍රියාක්‍රියාකාරී මොකක් හරි දෙයක් සිද්ධියක් නේ. ඔව් හදවතයි මොළේ නතර වීමක් වගේ සීන් එකක් නේ නේද? ඔව්. එතකොට අර ඒ වෙලාවට යාගේ චිත්ත කම්පනවල ස්වභාවය අනුව තමයි ඒ වේව්ස් වලට අනුව තමයි යම් රූපයකට බැස ගන්නව නෙවෙයි ඈ. බැස ගන්නවා කියොත් ආයෙ මොකද වෙන්නේ? නිත්‍ය වෙනවා. ආයෙ විඥානේ වාදයට වැටෙනවා. බැස ගැනීමක් නෙමෙයි. ඒවා ඒ කම්පන වේව්ස් අර මෙතනින් එහාට ගියාවත් එතන ඒ කියන්නේ මෙතනින් එහාට යනවා එතනින් මෙහාට යනවා කියලා කියන්න බෑ. ඒවා පණවන්න පුළුවන් දේවල් නෙවෙයි. ඒවා කම්පන වේව්ස්. කම්පන ටිකක්. තරංග. ඔව්. එතකොට යම් ඒ කියන්නේ දැන් ওই සතික් වුණත් ඉතින් ඒ උන්ගේ ඇතුලේ තියෙන කම්පන ටිකක් විතරයි. ඔව් කම්පන ටිකක් විතරයි. ඔව්. ඒ කම්පන නිසා තමයි අර අපි ඔය මේ පෙනීම හැීම දැනීම කියලා කියන්නේ. ඔව්. හිතීම කියන්නේ අන්නේ වේව්ස්. ඒ වේව්ස් නිසා කම්පන නිසා ඇති වෙන දෙයක්. පැහැදිලිද වෙයි කියලා එක? ඒ කම්පන නිසා තමයි අර මේ පෙනීම ඇහිීම දැනීම හිතීම කියලා කියන්නේ ඒ වේව්ස් කම්පන වේව්ස් ඒවා. ඒ කම්පන ඒ කියන්නේ ඒ පෙනීම ඇහිීම දැනීම හිතීම කියන්නේ අර මම කිව්වේ නාම රූප කියලා. අර ඒ නාම රූප ඒ ධාතු වල කම්පන ස්වභාවයන් නිසා ඇති වෙන දෙයක්. හට ගැනීම නිසා ඇති වෙන දෙයක්. හට ගැනීම නෙවෙයි ඈ. ඔව්. ඒ කම්පන වේව්ස් නිසා ස්වභාවිකවම ඇති වෙන යාන්ත්‍රණයක්. දැන් ශබ්දයක් වුණත් කම්පනයක් ඒක. ඔව්. පැහැදිලිද? පෙනීම කියන්නේ අන්න අර ස්වභාවික ක්‍රියාවලියක්. ඒ හිරු එළිය ඈට වැටෙනවා. ඒක පරාවර්තනය වෙලා තමයි ඒ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. පැහැදිලිද? ඔව් ඔව්. එතකොට මේ සියල්ලක්ම අර මං කිව්වේ කම්පන වේව්ස් නිසා ඇති වෙන දෙයක්. ඒකට අන්න අර මේව පණවන්න බෑ. මොකද්ද? අර මං කිව්වේ සත්වයේක් පුද්ගලයෙක් ආත්මයක් කියන දිට්ඨියක් පණවන්න බෑ. පැනවුණු ගමන්ම දිට්ඨියකට වැටෙන්නේ. ආත්ම දිට්ඨියකට වැටෙනවා. එතකොට තමයි අර අවිද්‍යාව කියලා කියන්නේ. තේරුණාද? ඔව්නේ. ඒක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. පැනවීම තුලම අවිද්‍යාවට වැටෙනවා.
එතකොට මේක තෝරගන්නකොට මට මේක තේරෙන විදිහට මම මේ කියන්නේ හරිද? මේක සමහරක් වෙලාවට හරි වෙන්නත් පුළුවන් වැරදි වෙන්නත් පුළුවන්. ඔව්. එතකොට මම මේ කියන එක තව කෙනෙක්ගේ ප්‍රඥාවට ගෝචර වෙන්නත් පුළුවන්. ඒව ගෝචර නැති වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ගෝචර කියලා කියන්නේ යාට තේරෙන ප්‍රමාණය වෙන්න ඕනේ. අනිවාර්යෙන්. එක එක්කෙනාගේ ප්‍රඥා මට්ටම් වෙනස්නේ. එතකොට දැන් මම මේ කියන කතාව මට තේරෙන විදිහට මම කියන්නේ. මේක හරි වෙන්නත් පුළුවන් වැරදි වෙන්නත් පුළුවන්. හැබැයි මට එහෙම අදහසක් නැහැ. මේක හරි වෙන්න ඕ කියලා වැරදි වෙන්න කියලා අදහසක් නැහැ. හැබැයි ඒක නිකන් අදහසක් කියනවා. තේරෙන විදිහට. හරි. ඔව්. පැහැදිලිද? ඔව්. එතකොට අර කම්පන වේව්ස් වලට අනුව තමයි යම් රූපයකට ඒක මෙහෙම කරගන්නේ. හරිද? ඔව්. ඒක යම් රූප රූපයක් කියලා කියන්නේ දැන් අපි ඔය කියමුකෝ කය කියලා කියමුකෝ. දැන් අපි මේ මනුෂ්‍ය කයක් කියලා කිව්වට අපි බලපුවාම අර තිරිසන් කය කියලා කියන්නේ ඒත් අර මොකද්ද? අර රූප ධර්මතාවයන්. නාම රූප වල තියෙන ධර්මතාවයන්. වේව්ස් වලට අනුව හටගන්න දෙයක් ඒක. පැහැදිලිද? දැන් බල්ලෙක්ගේ රූපයක් කියලා කියන්නේ අර වේව්ස් වලට අනුව හටගත්ත දෙයක්. අර මම කිව්වා නේද මතකයි නේද? මෙන්න මේ නාම රූප ධර්මතාවයන් අර එකට අන්‍යෝන්‍ය රත්ත්‍යයි කියලා. ඔව්. එකට. ඒතකොට මේ ඒ කියන්නේ අන්‍යෝන්‍ය ප්‍රත්‍යයයි මේ ධර්මතාවය. දැන් අපිනේ දැන් ඔය කියන්නේ මේ සත්‍ය අපිනේ කියන්නේ මේ කය කියලා. ඔව්. එහෙම මේ කයක් කියන එකක් මේක මේ පණවන්න බෑ එහෙම එකක්. ඒකයි කියන්නේ අර දැන් බල්ලෙක් එතකොට අර සතුන්ගේ අපි නම් කිය මෙම පණවන්නේ. මෙයා බල්ලා මෙයා මෙයා මේ නයා මෙයා පොළඟ අරය වේවයි කියලා. අපි බලවල්ලේ. ඔව් අපිනේ දාලා තියෙන ඒගොල්ලන්ට නම් නේද? ඔව්. ඒ සත්තුන්ට. ඔව් අපිත් එතකොට අපිට පණව ගන්නවානේ. මොකද්ද අපි පණව ගන්නේ? අපි මනුස්සයා. අරගොල්ලෝ සත්තු. අපි ඒගොල්ලෝ සමහරක් වෙලාවට එයාලට සත්තු කියන අපිත් සත්වයෙක් කියලා කියනවා මොකක් හරි. මනුස්ස සත්‍යය. මනුස්ස සත්‍යය කියලා. එහෙමත් කියනවා. මනුසතානේ. මනුසතා කියලා කියනවා. එතකොට මේ එහෙම වර සත්ව කියලා එම කාණ්ඩ ඒ කියන්නේ අර මේ කැටගරි කරන්න බෑ මොනවත් මේකේ. තේරුණාද? ඒ කියන්නේ මේක අර වේව්ස් තියෙන අර තරංග කම්පන ස්වභාවයන් වල තියෙන ඒ කම්පන ස්වභාවයන් වල නිසා හටගන්න අර ධර්මතාවයන් ඒවා. තේරුණාද? අර මම මතකද කිව්වා අර රූප ධර්මතාවය කියලා. මොකද අර පඨවි ආපෝ තේජෝ වලින් සකස් වෙන්නේ. හරිද? ඔව්. ඒව තමයි මම කිව්වේ අර දැන් බල්ලගේ උනත් තියෙන අන්න අර ඒ වේව්ස්. අර ධාතු. එයාට තියෙන ධාතු ස්වභාවයන්. අර විඥාන ධාතුව නාම රූප ධාතු නාම රූප කියලා කියන්නේ අන්න ඒකට. තේරුණාද? ඔව්. එතකොට මේවා අර කැටගරි කරන්න බෑ මෙයා අර විදියයි මෙයා මේ විදියයි කියලා. එතන යම් ධර්මතාවය, ඒ කියන්නේ ධර්මතාවයන් තුල ක්‍රියාත්මක වෙන දෙයක්. ඒක හරි. ඒක නොදන්නාකම ධර්මතාවය නොදන්නාකම නිසා ඇති වෙන දේ තමයි අවිද්‍යාව කියලා කියන්නේ. දිට්ඨිය කියලා කියන්නේ අපි. ඔව්. තේරුණාද? ඒතකොට මේ ධර්මතාවය කියලා දෙන්න සුපිරි ප්‍රඥාවන්තයෙක් එන්න ඕනේ ලෝකෙකට. අනිවාර්යෙන්ම. ඒ සුපිරි ප්‍රඥාවන්තයෙක් ආවොත් තමයි යාට මේක කියන්න පුළුවන් මේ ලෝකෙට මේ කියන්නේ මේ අපි කියමු යුනිවර්ස් එකට මේ විශ්වයට ඒ ධර්මතාවය කියන්න පුළුවන් වෙන්නේ සුපිරි ප්‍රඥාවන්තයෙක්ට. ඔව් ඉතින් ඒක යාළුවනේ දකින්නේ ඒක. නැත්තම් මේ සාමාන්‍ය මේ මිනිස්සෙක් සාමාන්‍ය වැඩ කරගෙන යන මිනිස්සෙක් ඒක දකින්නේ නැහැ නේද? ඒක අහුවෙලාමනේ තියෙන්නේ තින් නේද? අනිවාර්යෙන්ම. ඒකනේ. එතකොට එයාලා මේ පණිවිඩය අහලා කියන්නේ එයාලගේ ප්‍රඥාවට ගෝචර වෙන දේ එයාලා කියනවා. පණිවිඩයක් විදිහට මේව කරනවා. ඒ පණිවිඩය අහන කට්ටිය මොකද කරන්නේ? ගැලවෙනවා. එයාලා ඒක තේරුම් ගන්නවා. අර එයාලා අර අදාගෙන බලපු දිට්ඨිය නෙමෙයි. අදාගෙන බලපු කියන්නේ අර මම කිකනේ කිව්වේ මේ දිට්ඨිය කියලා කියන මේ තියෙන දෙයක් නෙමෙයි මේක මේ රැවටීමක් කියලා. ඔව්. එතකොට අපි ඒ දිට්ඨියකට රැවටිලා නෙමෙයි. ඒක රැවටීමක්. දිට්ඨියක් තිබිලා නෙමෙයි රැවටීමක් ඒක. ඒකට අපි රැවටෙන බව අපි කියන්නේ රැවටිලා ඉන්න බව අපි දැනගත්තට පස්සේ අපි මොකද වෙන්නේ? අර මං කිව්වේ අර අන්ත දෙකක් කියලා පෙන්වනවම. ඔව්.
අර උච්ඡේදය ශාස්ත්‍රය කියලා එක්ක ඇතයි එක්ක නැතයි. එක්ක ඔව්. ලෝකය ඇතයි කියන අන්තරය යනවා එක්ක ලෝකය නැතයි කියලා අන්තරය යනවා. එක්ක ලෝකය ඇතයි නැතයි කියන අන්ත දෙකට ඇයි වැටෙන්නේ? අර මම කිව්ව නේද? අර කවුරු හරි යමක් අර ඒ කියන්නේ මම කිව්වේ අර ලෝකයක අත්දැකීමක් නේ යමක් ඇතයියෝ නැතයි කියන්නේ. ඔව්. ඒක මොකක් තුලද ඒක ඒ ඇතයි නැතයි කියන අන්ත දෙක නිර්මාණය වෙන්නේ? අන්න අර දිට්ඨියක් තුල නේද? දිට්ඨියක් තුරනේ. අර මම කිව්වේ ඒ දණ්ඩ යන බල්ලයි කතාව. දැන් ඔව්. බල්ලා අර අර ඒ දණ්ඩේ ඉන්නකොට ඒ දණ්ඩේ යන බල්ලා ඒ දණ්ඩේ ඉන්නකොට අර යාගේ අර හෙවණැල්ල අර වතුරේ වැටෙනවා. හේමලය වැටෙනවා වතුරට. එතකොට එයා හිතන් ඉන්නවා යම් මොකක් හරි ඇතයි ඒ කියන්නේ මොකක් හරි දෙයක් ඇති කියලා නේද එයා බුරන්නේ. ඔව් හෙලෝ. ඒක හරි. එතකොට බල්ලා රැවටිලා බලලා නේද බල්ලා රැවටෙනවා. දැන් හඳට බුරන්නේ. අර බල්ලු පොය දවසට හඳට බුරනවා කියලා කියන කතාවක් තියෙනවා නේද? ඔව්. එතකොට එයාලා අර මොකක් හරි ඇතයි කියන අර ආලෝකයත් එක්ක එයාලා දිට්ඨියකනේ එතකොට රැවටිලා ඉන්නේ. රැවටිලා. ඒ රැවටිලා ඉන්න නිසානේ එයා හඳට බුරන්නේ. ඔව්. නේද? ඔව්. අන්දට බුරනවා සමහරක් වෙලාවට තරහා ගන්නවා අපහා ගන්නවා බල්ලු මරා ගන්නවා ඔව්. නේද? ඔව්. අර මේකන සමහරක් ඔය කියනවනේ කතන්දර අන්දාති කාලෙට අර මේ ඒ කියන්නේ සත්වෙම මේ රණ්ඩු වෙනවා අර එක එක දේවල් කතන්දර තියෙනවනේ එක එක අර ඍතු වෙනස් වෙනවා යාළුවගේ අංග චලන වෙන මේ එක එක වෙනස්කම් සිද්ධ වෙනවා කියලා කියනවා නේද? ඔව්. එහෙම කියනවනේ. එතකොට ඒ අය රැවටීම තුල නේද මේ දේවල් සිද්ධ වෙන්නේ. ඔව් ඒක. එතකොට බල්ලොන්ගේ කියන්නේ සත්තුන්ගේ අපි අතර වෙනසක් නැහැනේ. අපිත් ඌත් එකම රැවටීමට රැවටිලා ඉන්නේ. අපිත් එකම රැවටීමට රැවටිලා ඉන්නේ. ඔව්. එතකොට මං කිව්ව ඒ කියන්නේ අර බුදු කෙනෙක් පහළ වෙලා මේ ධර්මයේ දේශනා කරපුවාම ඒ පණිවිඩය තුල පණිවිඩය අර එකම හරි පණිවිඩය කෙනෙක්ට ඇහුනොත් එයා ඒ දිට්ඨිය කඩා ගන්නවා මුලින්ම. දිට්ඨිය කඩා ගන්නවා කියන්නේ අර එයා රැවටිලා ඉන්න බව තේරුම් ගන්නවා. ඔව්. පැහැදිලිද? ඔව්. එතකොට ඒ රැවටිලා ඉන්න බව එයා තේරුම් ගත්තට පස්සේ මොකද කරන්නේ? අන්න එයාගේ අර එයාර ලෝකය කියලා හදාගෙන තිබ්බරනේ නේද අර එක එක සාපේක්ෂ සියලු දේවල් අර මං කිව්වේ අන්ත දෙකට වැටිලා හිටියේ. අර රැවටීම තුල තමයි මං කිව්වේ අර ඒ කියන්නේ කෙනෙක්ගේ අර රැවටීම තුල තමයි අර ලෝකය අර මමත් ලෝකයක් මුණ ගැහින්න කියලා කියවුවම කියන්නේ. ඔව් ඒක හරි. ඒක ඇත්ත. දැන් ඔයාට අර දැන් ඔයා හිතන්නකෝ දැන් ඔයා කෙනෙක් ඔයාට හමු වීම තුලම නේද අර ඒ කියන්නේ අර රැවටීම තුල නේද කෙනෙක් හම්බ වෙන්නේ. අනිවාර්යෙන්ම ඔව්. ඉන්නවා කියලා ඔයාට පේනවනේ එතකොට. ඔව්. එතකොට පේන එක තුල දැන් එයා ඉන්නවා කියලා හරි එයා නැහැ කියලා හරි කියන්නේ එතකොට මොකද්ද? අර රැවටීම තුල ලෝකික අත්දැකීමක් නේ. ඔව්. ඒක ලෝකික අත්දැකීමක් නේ එතකොට. රැවටීම තුල. ඔව්. එයාත් එයාගේ ලෝකයක් සියල්ල මෙයාට රැවටීම තුල හම්බ වෙලා තියෙන්නේ. හමු වෙලාම. එතකොට මේ පණිවිඩය ආපු කට්ටිය හරිද? එතකොට එයාට තේරෙනවා අන්න රැවටීම තුල තමයි අන්න සියලු මතවාද සියලු සාපේක්ෂතා කියන දේවල් නිර්මාණය වෙලා තියෙන්නේ. ඔව් ඒක හරි. ඒ රැවටීම තුල තමයි අර ඔක්කොම නිර්මාණය වෙලා තියෙන අර සාපේක්ෂ. අපි දැන් ඔය කතා කරන මතවාද එතකොට දේව සංකල්ප සියලු දේවල් මතවාද නිර්මාණය වෙන්නේ අන්න අර රැවටීම තුල, දිට්ඨියක් තුල. පැහැදිලිද? ඔව්. එතකොට මේක තේරුම් ගත්ත කෙනා අන්න ඒ සියලු මතවාදයන්ගෙන් මොකද වෙන්නේ? එයාගේ මනස නිදහස් වෙනවා. ඒ මතවාදයන් අර ඒ මතවාද කලින් එයා මතවාද වලට läගගෙන ඒවා මොකද කරේ? ඒවා ප්‍රතික්ෂේප කරා සමහරක් වෙලාවට ඒවා පිළිගත්තා. ඒ ප්‍රතික්ෂේප කරන්න පිළිගන්න යන අවස්ථාවේදීම එයාට මොකද වුනේ? එයාගේ මානසික නිදහසට මොකද වුනේ? මානසික නිදහස නැති වුණා. මානසික නිදහස නැති වෙලා. ඇයි එයාට අර ඒවා එයා ඒ කියන්නේ සමහරක් මතවාද ඇත්ත කියලා පෙන්වන්නම කොච්චර එයා දත කාලා තියෙනවද මේක ඇතුලේ? ඇත්ත කියලා ඉතින් ඒක අර රැවටිලා ඉන්නකොට ඇත්ත කියලානේ ඉතින් හිතෙන්නේ නේද? රැවටීම තුල ඇත්ත වෙලාම නේවා මතවාද.